හායි යාළුවනේ. මොනිකන් අද මම කතා කරන්න යන්නේ cold storage කියන 2026 ආපු අලුත්ම ෆිල්ම් එක ගැන. 1979 ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එහි කක්ෂයෙන් ගිලිහි යනවා. මෙහෙයුම් කාලය තුල මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශාල මෙහෙයුම් තොගයකට උදව් උපකාර වෙලා තියෙනවා. ඒක ආපහු පෘථිවියට කඩන් වැටෙති. ඒක හැම කොටසක්ම දැවි ගිහින් විනාශ වුණේ නැහැ. සමහර කොටස් පෘථිවියේ යම් ස්ථාන වලට කඩන් වුණා. NASA ආයතනයේ මේ හැම කොටසක්ම එකතු කරගත්තා. හැබැයි ඉතින් යාලා එහෙම හිතුවට ඒක හැත්තටම එහෙම වුණේ නෑ. ඕස්ට්‍රේලියාවේ එක ප්‍රදේශයකට කඩන් වැටෙන කොටසක් සාමාන්‍ය මිනිස්සෙක්ගේ අතට වත් වෙනවා. එයා ඉතින් ඒක එයාගේ ළඟම තියාගන්නවා. හැබැයි ඉතින් එයා දන්නේ නෑ මේකෙන් මුළු ලෝකෙටම විනාශයක් වෙන්න පුළුවන් කියලා. ඇයි මම එහෙම කියන්නේ? මොකද්ද මේ ලෝකෙටම සිද්ධ වෙන විනාශය? ඒ ගැන දැනගන්න කලින් ඔය තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපුව ගමන් ළඟම notification එකක් ගෙන්න ගන්න bell icon එක ඔබලම තියන්න. අපි එහෙනම් කතාවේ ටික බලමු. ඒකට හේතුව තමයි පෘථිවියෙන් අරන් ගිය දිලීර වර්ගයක් අභ්‍යවකාශයේ විකිරණ වලට අහු වෙලා. ඒ දිලීර ගොඩක් භයානක දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ භයානක දිලීරයක් ගබඩා කරපු ටැංකියක් වගේ කොටසක් තමයි දැන් මේ සාමාන්‍ය වැසියෝ ගාව තියෙන්නේ. කාලය ගත වීමත් එක්ක ඒ දිලීර මේ ටැංකියෙන් එළියට ඇවිත් මිනිසුන්ගේ සහ සත්තුන්ගේ ශරීර වලට ඇතුල් වෙනවා. ඒක කොච්චර වේගවත්ද කියනවනම් විනාඩි කිහිපයක් තුළ ඕනිම ජීවියෙක් මරන්න ඒකට පුළුවන්. ඒ වගේම ඕනිම ජීවියෙකුගේ පාලනය ඒ දිලීරයට අවශ්‍ය විදිහට වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් මේ දිලීරේ ආසාදනය වෙන හැම මිනිස්සෙක්ම උත්සාහ කරන්නේ ඒක තවත් කෙනෙක්ට බෝ කරන්න. හරියට සොම්බි වෛරසයක් වගේ. හැබැයි ඉතින් සොම්බියෝ වගේ වැඩි කාලයක් මේ දිලීරේ ඇඟ ඇතුළේ තියාගෙන මිනිස්සෙක්ට ඉන්න බෑ. එයා විනාඩි 15 20ක් වගේ ඇතුළත පුපුරලා විනාශ වෙලා යනවා. හැබැයි මේක රට පුරා පැතිරෙන්න කලින් හමුදාව විසින් මේ මුළු ගමම පුපුරවලා විනාශ කරලා දානවා. ඒකෙන් මේ දිලීරේ බෝ වෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. දිලීරේ ඉතුරු සාම්පල් කොටස් NASA එකේ විශේෂිත අධ්‍යාරක්ෂිත ගබඩා කාමරයක පොළොවට තියෙන කාමරයක් ඇතුලේ හිර කරනවා. කාලය ගත වීමත් එක්ක විවිධ රජයන් යටතේ එක එක වෙනස් වීම වෙනවා. ඒවත් එක්ක මේ ගබඩාව පෞද්ගලික හිමිකරුවෙක් වෙන ග්‍රිෆින් කියලා කෙනෙක් අතටපත් වෙනවා. මිනිස්සුන්ගේ මුදල් අරන් යාළගේ එක එක දේවල් ගබඩා කරලා තියෙන එක තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. මෙතන සේවය කරන්නේ ටීටෙක් කියලා තරුණයෙක් සහ නයනු කියලා කෙල්ලෙක්. ග්‍රිෆින්වත් මේ සේවකයින්වත් මේ භයානක දිලීර ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. හමුදාව විසින් මේ කාමරේ කාටවත් හොයාගන්න බැරි විදිහට වහලායි තියෙන්නේ. ඒ නිසා දැනට නම් ආරක්ෂාව හොඳ තත්ත්වයෙන් තියෙනවා. කාලගුණික වෙනස් වීම එක්ක ඒ ගබඩාව තියෙන ප්‍රදේශයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. හමුදාවේ හදිසි ඇමතුම් ඒකකින් මේ ගැන රොබර්ට් කියලා කෙනෙක්ට දැනුම් දෙනවා. ඇබිගේල් කියන කාන්තාව තමයි රොබර්ට්ට කතා කරන්නේ. මොකද රොබර්ට් තමයි මේ දිලීර විනාශ කරන්න ගිය කණ්ඩායමේ හිටිය මේජර්. එයා මීට කලිනුත් මේ වගේ අනතුරක් වෙන්න පුළුවන් කියලා ආරක්ෂක අංශ දැනුවත් කරලා තියෙනවා. ඒත් මේ වෙනකනුත් ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේජර් මේ වෙනකොට ඒ ගබඩාව තියෙන තැනට යන්න පිටත් වෙලා ඉන්නේ. ඔන්න ඔය අතරේ ඒ ගබඩා කාමරේ ඉන්න ටීකේක් සහ නයොමිට එලාම් සද්දයක් ඇහෙනවා. ඉතින් එයාලා දෙන්නත් එක්ක මේ සද්දේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඇත්තට මේ සද්දේ එන්නේ එයාලා ඉස්සරහා තියෙන විශාල ෆොටෝ එකට එහා පැත්තෙන්. ෆොටෝ එක එතනින් අයින් කරන මේ දෙන්න බිත්තියේ සිදුරක් හදලා බලනවා මොකද්ද මේ සද්දේ කියලා. ටීකේක්ට වඩා නයොමිට තමයි මේක ගැන හොයන්න වැඩිම උනන්දුවක් තියෙන්නේ. එයාලට දකින්න ලැබෙන්නේ ලොකු මීටර් අනම්මනම් තියෙන විශාල බෝඩ් එකක්. එතන උෂ්ණත්වමානයක් වගේ එකක් තමයි මේ වෙලාවේ කෑ ගහන්නේ. එළම් එකක් වගේ කෑ ගහන්නේ. තව එතන මේ ගබඩා කාමරේ ගැන ලොකු මැප් එකකුත් තියෙනවා. ඒකේ තියෙන විදිහට එයාලා නොදන්න රහස් ස්ථානයක් තියෙනවා. මෙතන තියෙනවා කියලා එයාලා දැනගන්නවා. මේ වෙලාවෙ ඉතින් ඔයාලා හිතන දේ තමයි එයාලත් කරන්නේ. මේ ගබඩා කාමරේ තියෙන ඒ රහස් ස්ථානය හොයාගෙන එයාලා යනවා පහළ තියෙන එක ගබඩා කාමරයක තියෙන රහස් දොරක් ඇතුළට. එතනින් ඇතුළට ගියාට පස්සේ එයාලට දකින්න ලැබෙන්නේ ගොඩක්ම දේවල් අපහරි ගණන් කොටක් සහ හමුදාවේ භාවිතයට ගත්ත දේවල්. ඉස්සර කාලේ මෙතන හමුදාවේ අයගේ ගබඩාවක් තමයි තිබුණේ කියලා එයාලා දන්නවා. හැබැයි මෙහෙම හැංගිච්ච තැනක් තියෙනවා කියලා නම් එයාලගේ පොස්ට්වත් දැනගෙන ඉඳලා නැහැ. දැන් නයොමි අනෙක් තරුණයයි අඩි ගණනාවක් පොළොව යටට බහින්න තියෙන මාර්ගයක ඉනිමගක් වගේ එකක් දිගේ පහළට බහින ගමනුයි ඉන්නේ. ඒක පහළට බැස්සට පස්සේ එයාකට සීල් කරපු වහලා දාපු කාමරයක් දකින්න ලැබෙනවා. එතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා අල්ලන්න එපා දිලීට තියෙනවා කියලා. ඒත් එයාලා ඒක ඇතුළටත් යනවා. ගියාට පස්සේ ඒක ඇතුලේ තවත් කාමරයක් තියෙනවා. එයාලා දකින්න එතන බිම මීය ගොඩකුත් ඉන්නවා. උන් මහා අමුතු විදියට හැසිරෙන්නේ. කොළ පාට මොනවද මන්ද උන්ගේ ඇඟෙත් හැම තැනම තියෙනවා. ඒ තමයි අර භයානක දිවිරේ. එදේ ගහලා තිබුණ බෝඩ් එක නිසා එයාලා එතනින් එහාට යන්නේ නැතුව පිට වෙලා යන්න තීරණය කරනවා. මෙයා දැන් නයොමිගේ හස්බන්ඩ් වෙන්න ඕනේ මම හිතන්නේ. එයා නයොමි හොයාගෙන මේ ගබඩා කාමරේට ඇවිත්. එයා ගොඩක් දුකෙන් ඉන්නේ. මොකද එයා පණ වගේ ආදරය කරපු එයාගේ හුරතල් කුස මරණයටපත් වෙලා. එයා නයොමිට කෝල් ගත්තත් ඒ ෆෝන් එක වැඩ නැහැ මේ වෙලාවේ. එයා කාර් එකෙන් බැහැලා ගබඩා කාමරේ ඇතුළට එන්න හදද්දි එයාට ඇහෙනවා කාර් එකේ ඩිකි ඇතුලෙන් සද්දයක්. ඒක ඇතුලේ තමයි මරුන් පූසා ඉන්නේ.
ඒත් ඌ මේ වෙනකොට මැරිලා. ඌ එහෙම දඟලන්න විදිහකුත් නැහැ. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ ඩිකි ඇරලා බැලුවම දකින්නේ මහා පුදුම දෙයක්. එයාගේ පූසාගේ මූණේ පැත්තක්ම නැහැ. හැබැයි ඌට පණ තියෙනවා. ඌ කාරකින් බැලලා දුවන්න පටන් ගන්නවා. ඌට එහෙම වෙලා තියෙන අර දිලීර නිසා. දැන් ඔයාලා හිතනවා ඇති දිලීර කොහොමද එළියට ආවේ කියලා. ඒක පුංචි කැරපොත් එක කරා තමයි එළියට ඇවිත් තියෙන්නේ. ඒ කැරපොත්ත නයම්ගේ හස්බන්ඩ්ගේ කාර් එකේ ටයර් එකට අහු වෙලා. ඒකෙන් තමයි පූසාට ඒක බෝ වෙන්නේ. පූසා එතන ලයිට් කණුවක් උඩට නගිනවා. ඒත් එක්කම ඌ පුපුරලා කොළ පාට දිලීරේ හැම තැනම විසි වෙනවා. ඒ නයම්ගේ හස්බන්ඩ්ගේ ඇඟේ වගේම ඒ හල පහල ඉන්න මූ කීප දෙනෙක්ගේ ඇඟේ ගෑවෙනවා. දැන් නයම්ගේ හස්බන්ඩ් ගබඩා කාමරේ ඇතුළට තමයි යන්නේ. පහළ ඉන්න නයමි එයාගේ ෆෝන් එකෙන් රහස් කාමරේ බිත්තියේ ගහලා තිබ්බ දේවල් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු හොයලා බලනවා. දිලීර සම්බන්ධ භයානක දේවල් ටිකකුත් එයාට දැනගන්න ලැබෙනවා. ඒ වගේම විශේෂ හමුදා ඒකකයක් ගැනත් තොරතුරු එයාට දැනගන්න ලැබෙනවා. ආපහු උඩට එන අතරදී එයාලා දකිනවා මුවේ. මුවේ කොහොමද මේක අස්සට ආවේ කියලා එයාලට පොලිස් එකේකුත් තියෙනවා. උඩම කාමරේට ආවට පස්සේ තමයි හොඳම දේ වෙන්නේ. එතන තවත් මුවෙක් ඉන්නවා. උන් නයමි තරුණිය දැකලා එයාලගේ පැත්තට වේගෙන් දුවගෙන එනවා. ඒ අතරේ ඌ පුපුරනවා. නයමිටයි තරුණියටයි බිත්තියකට කවර වෙලා ඒ දිලීර එයාලගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම නයමිගේ හස්බන්ඩ් එනවා. එයාගේ පෙනුම දැක්ක ගමන් එයාලා දැනගන්නවා එයාටත් මුවාට වගේම ආසාදනය වෙලා කියලා. මේ වෙලාවේ නයමිගේ හස්බන්ඩ් කියන ඔයාලගේ කටවල් අරින්න මට ඒව ඇතුළට වමනේ දාන්න ඕනි කියලා. ඒ කියලා එයාගේ අතේ තියෙන තුවක්කුවෙන් වෙඩික් තියනවා. නයමිට අනිත් තරුණියට ඉතින් ආයෙත් පහලට තුවන්න සිද්ධ වෙනවා. එයාලා කාමරයක් ඇතුළට ගිහින් දොර වහගෙන හැංගෙනවා. ඔය අතරේ නයමි අර අන්තර්ජාලයේ තිබ්බ තොරතුරු බලලා ඒකේ තිබුණ දුරකථන අංකයකට කතා කරනවා. ඒ කෝල් එක කෙලින්ම යන්නේ ඇබිගේල්ට. ඇබිගේල් ඒ ඇමතුම මේජර් රොබර්ට් යමු කරනවා. රොබර්ට් නයමිගෙන් එතන තත්ත්වය ගැන තොරතුරු වහගෙන අපි විනාඩි 40කින් ඔතනට එනවා කියලා කියනවා. දැන් මේජර් රොබර්ට් එයාගේ සේවා කාලයේ සහායිකාව වුණ ට්‍රිනි රොමානෝ එක්ක ඉන්නේ. එයා ගාව තමයි ගබඩාව විනාශ කරන්න පුළුවන් බෝම්බේ තියෙන්නේ. ඒත් එක්කම ඊළඟට නයමිට සහ අනික් තරුණයාට ඇහෙනවා වාහන සද්දයක්. එයාලා මුලින් හිතන්නේ මේජර් රොබර්ට් උදව්වට ඇවිත් කියලා. ඒත් ඇත්තට මේ ඇවිත් තියෙන්නේ ග්‍රිපින් කියන එයාලගේ බොස්. එයා තව කීප දෙනෙක් එක්ක තමයි ඇවිත් තියෙන්නේ. ඒ ගබඩා කාමරයක තියෙන වටිනා ටීවී වගේක් අරගෙන යන්න. ඇතුළට එන එයාලට මුලින්ම දකින්න ලැබෙන්නේ නම් අර පුපුරපු මුවාගේ ජරාව ටික තමයි. එයාලගේ සද්දය ඇහෙන නයමිගේ හස්බන්ඩ් දැන් පහළ ඉඳලා උඩට යන ගමන් ඉන්නේ. නයමිට අර තරුණයාට ආයි උඩට යන්න වෙනවා. ග්‍රිපින් එක ආපු කීප දෙනෙක්ට නයමිගේ හස්බන්ඩ් හම්බ වෙනවා. ඒත් එක්කම නයමිගේ හස්බන්ඩ් එයාගේ කටින් අර දිලීරේ විදින්න පටන් ගන්නවා හරියට ටැප් එකකින් වතුර විදිනවා වගේ. දැන් එයාලටත් මේක බෝ වෙලා. ඒත් එයාලා කාමරයක් ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඔයාලට මුලින් කියන්න බැරි වුණානේ. මේක සේරම පටන් ගන්න කලින් මේ ගබඩා කාමරේට වයසක කාන්තාවක් ආවා. එයාගේ හස්බන්ඩ් නම් මැරිලා. අද තමයි එයාලගේ විවාහ සංවත්සරේ. හස්බන්ඩ්ගේ පරණ බඩු සේරම එයා මේ ගබඩා කාමරේක දාලා තින්නේ. ඒවත් එක්ක ටික වෙලාවක් ගත කරලා වෙඩි තියාගෙන මැරෙන්න හිතාගෙන එයා ඒක ඇතුළට ඇවිත් තියෙනවා. ඒත් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද එයාට නිින්ද යනවා. ඔය අතරේ එයාගේ අතේ තිබුණ තුවක්කුව අරගෙන මෙතනට එන නිසා නයමිගේ හස්බන්ඩ් වෙඩි තියන්න යා වෙනවා යාට. නයමි සහ තරුණයා ඒ කාන්තාවට ස්තුති කරලා එයාව පිටිපස්සේ දොරකින් මෙතනින් එළියට යවනවා. දැන් මේ වෙඩි සත්‍ය ග්‍රිපින්ටත් ඇවිලා. එයාත් එක්ක තව කිරිමි කෙනෙකුත් ඉන්නවා. එයාලා දැන් පහලට ඉන්නේ කවුද වෙඩි තියන්නේ කියලා බලන්නයි. එයාලා තවම දිලීර ප්‍රශ්නේ ගැන නම් දන්නේ නැහැ. පහළදී එයාලට අර තරුණයා ටීක් එක්ව හම්බ වෙනවා. සහ එතන කාමරයක් ඇතුලේ දොර අරින්න කියලා කෑ ගහන කට්ටියගේ හඬත් ඇහෙනවා. ග්‍රිපින් දුවක්කෝ දික් කරලා අර තරුණයාට කියනවා අර දොර ඇරලා එයාගේ යාළුවෝ ටික එළියට ගන්න කියලා. ඒත් ඒක ඇරියොත් වෙන්නේ මොකද්ද කියලා දන්න ටීක් එක ඒක ප්‍රතික්ෂේප කරනවා. ග්‍රිපින්නේ තරුණයාගේ එක අතකට වෙඩි තියනවා. දොර ඇරියේ නැත්තම් මම ආයි වෙඩි තියනවා කියලා තරජනය කරන නිසා එයාට දොර අරින්න වෙනවා. ඒත් එයා දොර අරින වෙනකොට ඒක ලොක් කරනවා. ඒත් එක්කම එතනට කඩන් වදින ණයෝ ගිනි නිවන උපකරණයක් ක්‍රියාත්මක කරලා අර තරුණයාත් අරන් එතනින් පැන ගන්නවා. කොහොම හරි කලබලයේ ඇත්තේ ගිපින් එක්ක හිටපු අනිත් කෙනත් අර කොළ පාට ජරාව ගොඩක් උට්ට වැටෙනවා. ඔය අතර ග්‍රිපින් අර දොර අරිනවා. ඒක ඇරියම එයා දකින්න ඔයාගේ යාළුවෝ ටික මොකක් හරි වෙලා වගේ ඉන්නවා කියලා. දැන් ග්‍රිපින් විතරයි මෙතන දිලීර වලින් බේරලා ඉන්නේ. එයා තුවක්කුව දික් කරලා අනික් අයටත් කියනවා උඩට යමල්ලා කියලා. මොකද ග්‍රිපින්ටත් මොකක් හරි අමුතු දෙයක් වෙනවා කියලා තේරෙලා තියෙන්නේ දැන්. ඔය අතර ගබඩාවෙන් එළියදී නයමිට සහ තරුණයාට මේජර් රොබර්ට්ව හම්බ වෙනවා. ගොඩක් හමුදාවේ එයි කියලා හිතුවත් ඇවිත් තියෙන්නේ යා විතරයි. එයා මෙතන වෙන දේ සහ මේක විනාශ කරන්න නම් ලොකු පිහුරුමක් කරන්න ඕන කියලා මෙයාලට කියලා දෙනවා. එයානෝ රොබර්ට් ගෙනාපු ලොකු බැරල් එකක් වගේ නෂ්ටික බෝම්බයක් එයා අර තරුණයාට දෙනවා. ඒක බෑග් එකක් වගේ පිටේ එල්ල ගන්නයි තියෙන්නේ. තරුණයාට සහ නයමිට කරන්න තියෙන ගබඩාව යට රහස් කාමරේ ගාවට ගිහින් ඒ බෝම්බ ක්‍රියාත්මක කරලා එන එක. එයාලට සම්පූර්ණ විනාඩි 15ක් වගේ තමයි තියෙන්නේ. ඒ බෝම්බ ක්‍රියාත්මක කරලා මේ ගබඩාවෙන් කිලෝමීටරයක් විතර ඈතට යන්නත් ඕනි යාලා. එයාට එළියේ ඉඳලා මේජර් කරන්නේ මෙතනින් කාටවත් එළියට යන්න නොදී එළියට එන හැමෝම මරලා දාන එක.
ඒත් ඒකත් ලේසි වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට වැඩි තියනවත් එක්කම එයාගේ කොන්දේ අමාරුවක් ඇදලා එයා බිම වැටෙනවා. දැන් මේජර් නැගිටින්න බැරුව ඉන්නේ. ඒත් එයා සටන අතාරින්නේ නැහැ. ඔය අතරේ පාලට යන නල්මී තරුණයා ආරක්ෂිත කාමරයට ගිහින් බෑග් එක බිමින් තියලා බෝම්බ ක්‍රියාත්මක කරනවත් එක්ක තමයි දැනගන්නේ ඒක මේජර් උඩදිම ක්‍රියාත්මක කරලායි දීලා තියෙන්නේ කියලා. දැන් යාළුවට තියෙන්නේ විනාඩි 7ක් වගේ තමයි ඉතින් මෙතනින් පිට වෙන්නේ. එයාලා උඩට යනවත් එක්ක එතනට එනවා මේජර්ගේ සහායිකාව. එයා ක්‍රිපින්ට වෙඩි තියනවා. මොකද ක්‍රිපින් මේජර්ට වෙඩි තියන්නයි හදන්නේ. ඊට පස්සේ ඉක්මනින්ම කට්ටිය වාහනයට නැගලා එතනින් පිට වෙනවා. කාලයත් එක්ක ඒ බෝම්බේ පරිපතවල වෙලා තියෙන දෝෂ නිසා කුකුරන්න යන කාලේ තා පොඩ්ඩක් විතර වැඩි වෙනවා. ඒ නිසා එයාලට මෙතනින් ඈතට යන්න සුළු වෙලාවක් ලැබෙනවා. ඒක නම් වාසනාවට වුණ දෙයක් වගේ හරියට. ඒත් මරණය පිටුපස්සෙන් එළනවා වගේ 99න් තමයි එයාලා මේ ජීවිතේ බේරගන්නේ. ඔන්න ඒ විදිහට ඉතින් මේ ලස්සන කතාව අවසන් වෙනවා. හැබැයි අන්තිමේදී මේ වෛරස් එක ආසාදිත මුවෙක්වත් පෙන්නනවා. ඒ සිද්ධිය හැටියට මට නම් හිතෙන්නේ සමහර විට මේ ෆිල්ම් එකේ දෙවනි කොටසකුත් අපිට බලන්න ලැබෙයිද කියලා. එහෙනම් යාළුවනේ මේ වගේ තවත් ලස්සන සුපිරි මූවි එකකුත් අරගෙන ඉක්මනටම එන්න. හැමෝටම ජය වේවා.